හයි කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. ඔන්න ඉතින් හැමදාම ඔයාලා මල් බලන එකේ අද මං චුට්ටක් මගේ විසිතුරු පැල කොළ පාට පැත්තත් පොඩ්ඩක් පෙන්නන්නම්. හැම එකම නෙමෙයි. ඉතින් ගොඩාක් තියෙනවා විසිතුරු පැල. ඉතින් අද චූටි කොටසක් ඉතින් අස් කරන ගමන් ඒ ටිකත් ඉතින් බලන්න. තව දවසක ගේන්නම් ඉතින් එකින් එක පැල ටික. හැමදාම මල් දකින්න ඉතින් මේ අද වලට ෂෙයා කරන්න මගේ ගියේ සෙනසුරාදා හවස් වරුව මගේ ගෙවුණු විදිය තමයි. ඉතින් හවස තමයි එදා උදේ අතු ගන්න බැරි වෙච්ච දවස් වලට ඉතින් හවස තමයි ඉතින් පොඩ්ඩක් අතු ගාගන්නේ. අතු ගාලා මගේ මල් පැල ටිකක් අස් කරගන්න හිතුණා. මොකද එදා අර පස් ගෙනාවන් පස්සේ මල් පැල ඔක්කොම එක ගොඩට මේවා වෙලා තියෙන්නේ. මොකද එයාලා ලොරිය ගන්න මල් පැල ටික ඔක්කොම එක තැනක එව්වුවා. ඉතින් මම ඒක ආයෙතන චුට්ටක් අස් කරන්න ඕනි කියලා ඔන්න අද තමයි හිතුවේ. ඊට කලින් මෙතන පොල් හෙලි ගන්නෙත් මම ඔය හරි ඒ ටිකත් අස් කරලා දාලා මල් පැල ටිකත් අස් කරගමු කියලා හිතුණා. ඉතින් මගේ කොළ පාට පැල ඔක්කොම තියෙන්නේ ඉස්සරහා තමයි. මොකද ඉස්සරහා පැත්තේ මිදුලේ තමයි හෙවන තියෙන්නේ. මට එතන මල් වලට ගොඩක් අවෝහන ඉඳ කොළ පාට ටික ඔක්කොම තියෙන්නේ ඉස්සරහා. ඉතින් වැස්ස දවස් වලට මාර ලස්සනයි. ගේ ඉස්සරහට ආවම කොළ පාට ඔක්කොම තෙමිලා තියෙද්දි වැස්සට මාර්ම ලස්සන. ඔයගොල්ලන් දැකලා ඇති සමහර ෂෝට් වීඩියෝ වල මම ෂෙයා කරලා තියෙනවා. ඉතින් කොළ පාට ලෝකෙත් මගේ ගෙමිදුලේ ඉස්සරහා තියෙන්නේ. පිටිපස්සේ තමයි මල් ඔක්කොම තියෙන්නේ. මොකද පිටිපස්සේ තමයි අවුව තියෙන්නේ ගොඩක්ම. ඉස්සර ගෙමිදුලේ ඉස්සරහා පැත්තේ ඇන්තූරියමුත් තිබ්බා. ඔන්න ඔය හරිය තමයි මම අස් කරගන්න යන්නේ. මෙතන ඔක්කොම එක ගොඩේ වෙලා ඉස්සර ඔතන පොඩි ඉඩසක් වගේ තිබ්බා. මැදින් වතුර දාන්න යන්න කරන්න ඔක්කොම. ඉතින් මම ওই විදියට මැද්දේ තිබ්බ මල් පැල ටික ඔක්කොම එළියට අරන් දාලා ඔතන දැන් අතු ගාලත් නැහැනේ ගොඩ කාලෙකින් අතු ගාලා ආයෙ ඔතන අස්පස් කරගත්ත මේ හවස් වරුවේ. ඉතින් ඕක කරලා ඊට පස්සේ මම ඉතින් පොඩ ඔතනින් පස් අරගෙන මම පස් මිශ්‍රණي පොඩ හදලා තියාගන්න මට මල් පැල පැල කරන්න. ඔයාලා දන්නවනේ ඉතින් මට පස් නැහැ. මං ඉතින් මේ සල්ලි වල තමයි පස් අරගෙන චුට්ට පස් මිශ්‍රණය හද පැල කරගන්නේ මගේ පැලවල් ටික. ඉතින් හැමදාම හවස් වරුවේ පැයක් හරි වෙන් කරලා අපිට මේ වත්තේ පිටියේ වැඩ කරගන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. හැමදාම ඉතින් අස් වෙනවත් එක්කන් අපේ ඇඟටත් හොඳයි. දාඩිය දාලා දාඩිය පෙරාගෙන වැඩ කරද්දි ඉතින් පොඩි එක්සර්සයිස් එකක් නේද. ඉතින් ওই විදියට මම පෝරෝගෙන තව ওই විදියට එකතු වෙච්ච කුණුරොඩුත් එකතු කරලා වෙනම එකතු කරලා තියා ගන්නවා. කුණුරොඩු පුච්චන්නේ නැහැ. ඉතින් ওই ගමම මම දැක්කා මේ පොල් වැටලා තියෙනවා. ඉතින් රැට උයන්නයි ගෙදර පාවිච්චියට. ඉතින් ඔහොම දැක්කම හවස් වරුවේ මම ටංකාල් පොල් ගෙඩි ටිකකුත් ඉතින් ලෙඩි ගා ගන්නවා ඔහොමම. ඉතින් හවස් වරුවේ මෙහෙම හැමදාම වෙලාවක් හම්බුනොත් දැඩි බිනි ගාලා ඉතින් ඔය කරන්න පුළුවන් දේවල් ටිකක් කරගන්න. ඉතින් ඔයාලා දන්නවනේ හවස් වරුවේ කරාට බං එළි බයික් එකේ වැඩවලට යනවා. ඉතින් ගොඩක් වෙලාවට හවස් වරු නෑ උදේ වරු ඉතින් ගෙදර වැඩ අම්මගේ වැඩ. ඉතින් වෙලාවක් හම්බුන ගමන්ම ඉතින් ටංකල් ඉතින් මෙහෙම ගෙමුදුලේ වැඩක් කරගන්න එක තමයි වැඩේ. ඔන්න ඉතින් කුණු ටික මෙව කරලා අස් කරලා එනකොට ඔන්න දන්නම නැතුව පිපිඤ්ඤා වැලකුත් හැදිලා මං අදමයි දැක්කේ. මේ ගෙඩිය දැක්ක නැති වෙන හේතුව මේක උඩ මං ඔය මේ පරණ රෙද්දක් දාලා තිබ්බා. ඒකට යටින් තමයි මේ ගෙඩිය හැදිලා තිබ්බේ. මං ඒ රෙද්ද අයින් කරා පුච්චන්න කියලා බලද්දි මේක යටින් පිපිඤ්ඤා ගෙඩියක් හැදිලා දන්නේම නැතුව ඉබේ හැදිච්ච පැලයක්. ඉතින් පිපිඤ්ඤා ටක් ගාලා හැදෙන පැලයක් කියලා හිතෙනවා. ඉතින් ඔන්න ওই විදියට අස් කරලා ඉවරුනන් පස්සේ මේ රෑ වෙලා හින්දා තමයි අඳුරු. ඊළඟ දවසේ මං ආයේ වීඩියෝ ක්ලිප් එකක් අරන් තියෙනවා. මෙන්න මේ හරිය තමයි ඉතින් මගේ කොළ පාට විසිතුරු ලෝකේ තියෙන්නේ. එක කොටසක් තව ඉස්සරහා ගෙමිදුලේ තව පැති තුනක වගේ තව කොළ පාට පැල ගොඩාක් තියෙනවා. ඔන්න ඉතින් උදේ වරුවේ නම් ගොඩක් දේවල් ෂෙයා කරගෙන නැහැ. ගොඩක්ම ඔයාලට අර කලින් දවසේ කොළ පාට පැල ටික අස් කරපු හරිය ෂෙයා කරන්න තමයි වීඩියෝ ක්ලිප් එක ඇඩ් කරේ. එහෙනම් ඔයාලා බලන්න මගේ කොළ පාට මල් පැල ටික ලස්සනයිද කියලා දැකලා තියෙති. ඉතින් අස් කරලා පස්සේ කොහොමද කියවන්නකෝ. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම බයි. බුදු සරණයි හැමෝටම.